රුපියල් 60,000ක්. රුපියල් 60,000ක් කියන්නේ අද කාලේ ලංකාවේ ආර්ථිකෙත් එක්කලා බලපුවාම පොඩි ගාණක් නෙමෙයි. ඔයා ෆෝන් ෂොප් එකට ගියපුවාම මොකක්ද වෙන්නේ? රුපියල් 60,000ට අඩුවෙන් ගන්න තියෙන ස්මාර්ට් ෆෝන්ස් වල එක්කෝ කැමරා එක හොඳ නැහැ. එහෙම නැත්නම් ෆෝන් එක ගොඩක් හීට් වෙනවා ඉක්මනින්. එහෙම නැත්නම් ෆෝන් එක මාස 2-3ක් පාවිච්චි කරනකොට ස්ලෝ වෙලා යනවා. මේ දේවල් නිසා ඔයාට ෆෝන් එකක් තෝරගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. ඉතින් අන්න ඒ නිසාමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ 2026 දී ඔයාට ගන්න පුළුවන් රුපියල් 60,000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන්ස් පහ ගැන. හරි, ලිස්ට් එකට යන්න කලින් පොඩි දෙයක්. ඉතින් මම මේ ෆෝන්ස් පහ තෝරගත්තේ ප්‍රධාන කරුණු තුනක් බලලා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන්ස් පහම අනිවාර්යෙන් 5G වෙන්න ඕන. ඒ වගේම performance සහ gaming වලදී lag නොවි වැඩ කරන්නත් ඕන. ඒ වගේම ගොඩක් හොඳ battery life එකක් තියෙන්නත් ඕනේ. මෙන්න මේ කරුණු තුන බලලා තමයි මේ ස්මාර්ට් ෆෝන්ස් පහ මම තෝරගත්තේ. ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ. අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ ෆෝන්ස් පහ මොනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම සලිතෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell notification එක all දාගෙනම අපි යමු වීඩියෝ එකට. බ්‍රෑන්ඩ් එක ගැන විශ්වාසය තියෙන අවුරුදු ගාණක් පාවිච්චි කරන්න ෆෝන් එකක් හොයන කෙනෙක්ට ගන්න පුළුවන් හොඳම ෆෝන් එක තමයි Samsung Galaxy A15 5G ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ලිස්ට් එකේ එන්න ප්‍රධානම හේතුව තමයි මේකේ ඩිස්ප්ලේ එක. රුපියල් 60,000ක රේන්ජ් එකේ ගොඩක් එන්නේ IPS LCD ඩිස්ප්ලේ එකක් තියෙන ස්මාර්ට් ෆෝන්. හැබැයි Samsung මේකට Super AMOLED 90Hz පැනල් එකක් දීලා තියෙනවා. ෆිල්ම් බලන කෙනෙක්ට, වීඩියෝස් බලන කෙනෙකුට මේකේ කලර්ස් නම් සුපිරියක්. performance ගත්තොත් මේකේ තියෙන්නේ Dimensity 6100+ chipset එක. PUBG, Free Fire වගේ games smooth ultra වගේ settings වල ලොකු heat එකක් නැතුව play කරන්නත් පුළුවන්. හැබැයි මේක hardcore gaming phone එකක් නම් නෙමෙයි. මේ smart phone එකේ තියෙන ලොකුම වාසිය තමයි software updates. Samsung ලා මේකට අවුරුදු 4ක් යනකම් Android updates දෙනවා. ඒ කියන්නේ 2029 වෙනකම් මේක පරණ වෙන්නේ නැහැ. brand new ගන්න කෙනෙක්ට මේක තමයි සේෆ්ම ඔප්ෂන් එක. අංක 4. ගල් ගෙඩියක් වගේ බර ෆෝන් එකක් එපා නම් ඔයාට මෙන්න සුපිරිම විසඳුම. මේ ස්මාර්ට් ෆෝන් එක තමයි Honor 90 Lite 5G කියන ස්මාර්ට් ෆෝන් එක. මම මේකට කැමති මේකේ ඩිසයින් එක නිසා. අතට ගත්තම හරිම ප්‍රීමියම් ෆීලින් එකක් තමයි එන්නේ. විශේෂම දේ තමයි මේ ගානට අපිට ලැබෙනවා 256GB ස්ටෝරේජ් එකක්. ෆොටෝ වීඩියෝ පුරවන්න කැමති අයට ඉඩමදි වෙන්නේ නැහැ. කැමරාව පැත්තෙන් ගත්තොත් මෙයාගේ මේන් කැමරා එක මෙගාපික්සල් 100ක් බලා ගන්න පුළුවන්. දවල් වෙලාවට ගන්න ෆොටෝස් වල ඩීටේල්ස් සහ ඩයිනමික් රේන්ජ් එක මේ ගානට මාරම වටිනවා. හැබැයි රෑට නම් පොඩ්ඩක් නොයිස් ගතියක් තියෙනවා. ගේම් ගහනට වඩා සෝෂල් මීඩියාවට ලස්සන ෆොටෝස් දාන, TikTok කරන්න, YouTube කරන්න ෆෝන් එකක් හොයන කෙනෙක්ට මෙන්න මේ ෆෝන් එක තමයි සුපිරිම ෆෝන් එක. අංක 3. ගොඩක් අය වැඩිය ගණන් ගන්නේ නැති ඒත් සැඟවුන මැණිකක් වගේ ෆෝන් එකක් තමයි මෙන්න මේ Moto G54 5G ස්මාර්ට් ෆෝන් එක. ඇයි මේක විශේෂ වෙන්නේ? පළවෙනි දේ මේක මෙමරි එක. මේ ප්‍රයිස් එකට 12GB RAM එකක් එක්ක 256GB ස්ටෝරේජ් දෙන එක මාරම වාසියක්. ඒ වගේම මේකේ එන්නේ ස්ටොක් Android. ඒ කියන්නේ අනවශ්‍ය ads බර software මොකුත් නැහැ. ෆෝන් එක හරිම fast. අනිත් හැමෝම මිස් කරන දේ තමයි මේකේ කැමරාවේ තියෙන OIS. එහෙම නැත්නම් optical image stabilization technology එක. ඔයා ඇවිද වීඩියෝ කරත් වීඩියෝ එක ගැස්සෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් smooth stabilize විදිහට වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. vlogging කරන කෙනෙක්ට රුපියල් 60,000ට අඩුවෙන් ගන්න තියෙන හොඳම වීඩියෝ කැමරාව තමයි මෙන්න මේක. clean software එක, බැටරි එකක් දවස් 1.5ක් විතර අදින්න ඕනේ නම් Moto G54 එකට බය නැතුව ස්විච් වෙන්න. අංක 2. ගේමර්ස්ලට තමයි මෙන්න මේ ෆෝන් එක ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලා performance බලනවා නම් Poco M6 Pro 5G ස්මාර්ට් ෆෝන් එකකට මිලදී ගන්න පුළුවන්. Poco කියන්නේ ඉතින් performance තමයි. මේකේ තියෙන Snapdragon 4 Gen 2 chipset එක මේ බජට් එකේ තියෙන අනිත් ෆෝන්ස් වලට වඩා ගොඩක් ඉස්සරහින් එන්නේ. AN22 score එක ලක්ෂ 4ක් පයින්නවා. PUBG වගේ games smooth ultra 40 fps sure shot ගහන්න පුළුවන් හිර වෙන්නේ නැතුව. අනිත් එක තමයි මේකේ පිටුපස වීදුරු නිමාවක් තියෙන්නේ. ප්ලාස්ටික් නෙමෙයි. ඒ නිසා අතට ගත්තම නියම ෆීලිං එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කැමරාව සාමාන්‍ය මට්ටමේ තිබුණට කමක් නැහැ. මට ඕනේ හිර නොවි, lag නොවි games ගහන්න නම් මේක තමයි ඔයාට ගැලපෙනම ස්මාර්ට් ෆෝන් එක. අන්තිමට අංක 1 2025 දී
රුපියල් 60000ට ගන්න පුළුවන් හොඳම all round package එකක් තමයි මෙන්න මේ Redmi Note 13 5G smartphone එක. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දිහා බලන්නකෝ. bezels එහෙම නැති තරම්. හරියට ලක්ෂයක් විතර වටින ෆෝන් එකක් වගේ. 120Hz AMOLED නිසා ෆෝන් එක use කරද්දී වෙන්ඩරු වගේ ලිස්සලා යන්නෙත් නැහැ. කැමරාව ගත්තොත් මෙගාපික්සල් 108ක කැමරා එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. colors sharpness උපරිම level එක තියෙනවා බලා ගන්නත් පුළුවන්. 33V fast charging එක පැයකින් වගේ full charge කරගන්නත් පුළුවන්. ඇත්තම කිව්වොත් මේකේ ලොකු අඩුවක් කියන්න නැහැ. ඩිසයින් කැමරා පොෆර්මන්ස් මේ ඔක්කොම ලස්සනට බැලන්ස් කරලා තියෙනවා. ලංකාවේ මේ වෙනකොට ෂොප් වොරන්ටි එක මේක රුපියල් 58000ත් 62000ත් අතර ගානකට හොයාගන්න පුළුවන්. ඔයාට ඕනේ හැම පැත්තෙන්ම හොඳ ෆෝන් එකක් නම් දෙපාරක් හිතන්න එපා Redmi Note 13 5G ස්මාර්ට්ෆෝන් එකට ස්විච් වෙන්න. ඉතින් ඔයත් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවා නම් අනිවාර්යයෙන්ම ඔයාටත් මෙන්න මේ ෆෝන්ස් පහ ගැන හොඳ අයිඩියා එකක් එන්න ඇති. වැදගත්ම දේ තමයි ෆෝන් එක ගන්න කලින් කඩවල් දෙක තුනකින්ම මිල ගණන් අහලා බලන්න. මොකද ඩොලර් එකත් එක්කලා ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන විදිහට මේ ලිස්ට් එකට එන්න ඕන තවත් මොන හරි ෆෝන්ස් තියෙනවා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. සලිතරේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell notification එකත් all දාලා තියාගන්න. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් සුබ දවසක් හැමෝටම.